ඔබට කවුරුහරි කියනවා කියලා හිතන්න ඔයාගේ සල්ලි මට දෙන්න මාස කීපයකින් දෙගුණයක් කරලා දෙන්නම් කියලා. අහන්න ලස්සනයි නේද? ඒත් මේ වගේ පොරොන්දු පිටුපස ලෝකයේ විශාලම වංචා ක්‍රමයක් සැඟවී තියෙන්න පුළුවන්. මේ තමයි පොන්සි ස්කෑම් එක. අද අපි බලමු මේ වංචා ක්‍රමයේ හැදුණු හැටි, ඒක පිටුපස හිටපු පුද්ගලයා කවුද, සහ කොහොමද මිනිස්සු මිලියන ගණනක් රැවටුනේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න ආරාධනා කරනවා. පොන්සි ස්කෑම් කියන නම ලැබුණ චාල්ස් පොන්සි කියන ඉතාලි ජාතික පුද්ගලයාගෙන්. ඔහු 1882 දී ඉතාලියේ උපත ලැබුවා. පසුව ඇමරිකාවට ගියා. ඔහුට තිබුණේ ලොකුවට සල්ලි හොයන හීනයක්. 1919 වසරේදී පොන්සිට අලුත් අදහසක් ආවා. ඔහු මිනිස්සුන්ට කිව්වේ ඔබගේ මුදල් මට ආයෝජනය කරන්න දින 45කින් 150ක ලාභයක් හෝ දින 90කින් 100%ක ලාභයක් ලබා දෙන්නම් කියලා. ඒ කාලයේදී බැංකු වලින් ලැබෙන පොලිට වඩා මේක අති විශාල ප්‍රතිලාභයක් වුණා. ඒ නිසා ගොඩක් මිනිස්සු ඔහු විශ්වාස කරලා සල්ලි දුන්නා. නමුත් ඇත්තටම පොන්සි කිසිම විශාල ව්‍යාපාරයක් කළේ නැහැ. ඔහු කළේ අලුත් ආයෝජකයන්ගෙන් ලැබෙන මුදල් පරණ ආයෝජකයන්ට ලාභ ලෙස ගෙවීමයි. උදාහරණයක් ලෙස පුද්ගලයෙක් රුපියල් ලක්ෂයක් දෙනවා. පොන්සියේ සල්ලි වලින් ව්‍යාපාරයක් කරලා ලාභයක් හොයන්නේ නැහැ. ඊළඟට එන පුද්ගලයාගේ රුපියල් ලක්ෂයෙන් පළමු පුද්ගලයාට ලාභයක් ලෙස ගෙවනවා. එතකොට පළමු පුද්ගලයා හිතනවා මේක ඇත්තටම වැඩ කරනවා කියලා. ඊට පස්සේ ඔහු තවත් මිනිස්සු අරගෙන එනවා. මේ විදිහට වංචාව විශාල වෙනවා. 1920 වෙනකොට චාල්ස් පොන්සි ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණා. ඔහුගේ කාර්යාලය ඉදිරිපිට මිනිස්සු දිගු පෝලිං වල හිටියා. දහස් ගණනක් මිනිස්සු තමන්ගෙන් ඉතුරු කරපු සියලු මුදල් ඔහුට ලබා දුන්නා. එදා වටිනාකම අනුව මිලියන ගණන් ඩොලර් ඔහුට එකතු වුණා. නමුත් ප්‍රශ්නයක් තිබුණා. අලුත් ආයෝජකයන්ගේ ගලා යාම නතර වුණොත් මේ සම්පූර්ණ පද්ධතියම කඩා වැටෙනවා. අවසානයේ මාධ්‍යවේදීන් සහ පරීක්ෂකයන් ඔහුගේ වංචාව හෙළි කළා. 1920 අගෝස්තු මාසයේදී පොන්සිව අත්අඩංගුවට ගත්තා. චාල්ස් පොන්සිව අත්අඩංගුවට ගත්තත් පොන්සි ස්කෑම් නතර වුණේ නැහැ. අදත් ලෝකයේ විවිධාකාරයෙන් මේ වංචා සිදු වෙනවා. ලංකාවේදී නම් මෙය පිරමීඩ ජාවාරම ලෙස හඳුන්වනවා. උදාහරණයක්, ඉතා ඉහළ ලාභයක් සහිත කරන ආයෝජන, කිසිම අවදානමක් නැහැ කියන ව්‍යාපාර, අලුත් සමාජිකයන් ගෙනාවොත් මුදල් ලැබෙන ක්‍රම, මේවා ගැන සැලකිලිමත් විය යුතුයි. මතක තබා ගන්න. ඉතා ඉක්මනින් විශාල ලාභයක් වෙන පොරොන්දු බොහෝ විට අනතුරු ඇඟවීමක්. චාල්ස් පොන්සිගේ නම අද ලෝක ඉතිහාසයේ රැඳී ඇත්තේ සාර්ථක ව්‍යාපාරිකයෙක් ලෙස නෙවෙයි, ලෝකයේ ප්‍රසිද්ධම වංචාකරුවෙක් ලෙසයි. මෙම කතාවෙන් අපි ඉගෙන ගන්න ඕන එක දෙයක් තියෙනවා. සල්ලි වැඩි කරන්න කලින් ඒක පිටුපස තියෙන ක්‍රමය තේරුම් ගන්න එකයි. ඒ වගේම සාධාරණව සල්ලි උපයන්න අපි දැනගෙන ඉන්න ඕනේ. ඔබට මේ වගේ අභිරහස ලෝකයේ සිදුවුණු පුදුම කතා දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. like button එකත් ඔබන්න. Thank you.